guys, welcome back to my YouTube channel. ඉතින් අද මම මේ අපේ අඹ වත්තට ආවා ඕගොල්ලොත් එක්ක වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඕන නිසා. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ අඹ වලට කවර දාලා තියෙන්නේ, මොන වගේ වයසෙන්ද අපි මේ අඹ කඩන්නේ, එතකොට කොහොමද හොඳ අඹ ගෙඩියක් අපි කඩේට ගිහිල්ලා තෝරගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි මේ කවරයක් අයින් කරලා බලමු කොහොමද මේ ගෙඩිය ලස්සනට තියෙනවද කියලා. මේ දවස්වල අර වැස්ස කඩට තිබ්බ නිසා මේවා චුට්ටක් එච්චර ලස්සන නැහැ. මේ පාට වෙනස් වෙලා තියෙන, නැත්තම් මේ කවරයක් දාලා තියෙන ගෙඩියක් ගොඩාක් ලස්සනයි. අපි බලමු හොඳ ගෙඩියක් හොයාගන්න. ඉතින් මං අද වත්තට ආවේ ඉදුණ අඹ ගෙඩියක් හොයාගෙන යන්න. මොකද මට හිතුණා අද අඹ ජූස් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු ඉදුණ අඹ ගෙඩියක් හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් මං ඔයාලට කිව්වනේ කොහොමද අපි අඹ ගෙඩියක් කඩේට ගිහින් ගද්දින් ඒක පැහිලාද කියලා හොයාගන්න කියලා. ඉතින් දැන් මෙන්න මේ ගෙඩිය බලන්නකෝ. මේ ගෙඩිය ඔයාලට පේනව නේද? මෙතන නැට්ට ගාව මෙහෙම යටට නැට්ට ගිහිල්ලා නැහැ. ඉතින් මං තව ගෙඩියක් පෙන්නන්නම්. දැන් මෙන්න මේ අඹ ගෙඩිය පැහිලා නැහැ කියලා අපිට හොඳට හොයන්න පුළුවන්. මොකද මේ නැට්ට ගාවේ මෙහෙම යටට යනවා චුට්ටක් පැහිච්ච අඹ ගෙඩියක් නා. ඉතින් දැන් මං ඔයාලට පැහිච්ච අඹ ගෙඩියකුත් හොයලා පෙන්නන්නම්. මේ ගෙඩිය බලන්නකෝ. මේ ගෙඩියේ දැන් අර මං කලින් පෙන්නපු ගෙඩියට වඩා මේකේ නැට්ට යටට ගිහින් තියෙනවා මේ අඹ ගෙඩිය යටට. ඉතින් මේ ගෙඩිය අපිට පැහිච්ච අඹ ගෙඩියක් විදිහට ගන්න පුළුවන්. මේ අපි කවර දාලා තිබ්බත් මේවා ජරා වෙලා තියෙනවා මේ පාර. මොකද හයියෙන් වැස්සනේ. ගොඩාක් කාලයක් වැස්ස නිසා මේවා ලස්සනට මේ සැරේ නෑ අඹ. හැබැයි මේ ගෙඩිය හොඳට පැහිලා තියෙන්නේ. ඉතින් ඔයාලා කඩේට ගිහින් ගද්දින් කහම කහ පාටට ඒගොල්ලෝ කවර දාලා ලස්සනට තියෙනවා. හැබැයි ඒක ඒ අඹ ගෙඩිය රස නැහැ. ඉතින් ඒක තමයි හේතුව. මොකද මේ අඹ මේ TJC අඹ වර්ගයේ. ඉතින් මේ අඹ ගෙඩිය කොහොම කැඩුවත් අපි කොච්චර දළුවෙන් කැඩුවත් මේක කහ පාටට ඉදෙනවා. ඉතින් ඒ නිසා අපිට පැහිච්ච අඹ ගෙඩියක්ද නැද්ද කියන එක තේරුම් ගන්න චුට්ටක් අමාරුයි. මං කිව්වා වගේ ඕගොල්ලෝ දැන් කඩේකට ගිහිල්ලා අඹ ගෙඩියක් ගද්දින් මේ වගේ මෙතන නැට්ට කොහොමද අඹ ගෙඩිය ඇතුළට ගිහින් තියනවද කියලා බලන්න අමතක කරන්න එපා. මේ දවස්වල ඉතින් අඹ පැහිලා ඉදිලා බිමටත් වැටෙනවා වෙලාවකට. ඉතින් මම මෙහෙම යද්දි මේ ගෙඩියක් වැටිලා තියෙනවා. අපි බලමු මේක ඉදිලාද දන්නේ වැටිලා තියෙන්නේ. සත්තු ඇද්දින්නත් නැත්නම් වැටෙනවා. ඉදිලා වෙන්න පුළුවන්. හරි. මේ බලන්නකෝ මේක ඉදිලාම වැටිලා. ඉතින් කහම කහ පාටයි. ඉදිලා වැඩි ඒක නෝ. මම ඉදිච්ච අඹ ගෙඩි ටිකක් හොයාගෙන ආවා ජූස් එකක් හදන්න. ඉතින් අපි දැන් යමු බලන්න අපේ ජූස් එක හදන්නේ කොහොමද කියලා. මං එක අඹ ගෙඩියක් ගත්ත මේ ජූස් එකට. ඊට පස්සේ ඉස්සෙල්ලම මම මේකේ පොතු ටික සුද්ධ කරලා දැන් මේ ජූස් එක හදන්න පටන් ගන්න තමයි හදන්නේ. මේ බලන්න මේක ගොඩාක් හොඳට ඉදිලා තිබ්බ. ඒ වගේම හරිම රසයි. මොකද මේක මං ගහේදීම ඉදිලා තියෙන්නේ කඩාගෙන ආවේ. ඉතින් ඒ නිසා මේක ගොඩාක් රසයි. හොඳට පැහිලා තිබ්බා. ඊට පස්සේ මම මේක කපාගෙන බෙන්න කප් එකට දාගෙන ඒකට ලුණුයි එතකොට සීනි දෙහි දාලා හොඳට බෙන්න කරගත්තා. ඒ වගේම අයිස් කැර ටිකකුත් දැම්මා. වතුර නම් ගොඩක් දැම්මේ නෑ. වතුර චුට්ටක් දාලා උක්කු ගතියට තියෙන තමයි මං අද ජූස් එක හැදුවේ. මේ තියෙන බෙන්න කරගත්තට පස්සේ අපේ ජූස් එක තියෙන විදිහ